බුදුහාමුදුරු කියනවා දේශනාව කරනවා කාසාව කණ්ඨක කියලා දුස්සීල මහණෙක් අවසාන ඉතුරු වෙන්නේ. මේ 5000 යනකොට දැන් 2600ක් විතර ගිහිල්ලා. තව 2400ක් විතර තියෙනවා. ඕකේ අන්තිම හරිය වෙනකොට 5000 කිට්ටු වෙනකොට සිවුර නැහැලු. සිවුරත් අඩු වෙලා කොට වෙලා මොඩිෆයි වෙලා ගිහිල්ලා අන්තිමට පිරිත් නූලට يعني ඔබේ නූල සුදු පාටයි හාමුදුරගේ නූල කහ පාටයි. තනිකර ගිහියා නූල කහ පාටකින් තමයි හොයාගන්නේ මෙයා හාමුදුරු කෙනෙක් කියලා. එදාට නෝනත් පන්සලේ ළමයි ටිකත් පන්සලේ. එදා පේන්නම ඉන්න අද ඉන්නේ හොරෙන්නේ. එදාට ඉන්නවා පේන්නේ. අද හොරාට ඉන්නවා එදාට පේන්නේ ඉන්න ඕක තමයි වෙනස. කොහොම හරි කමන්නේ බුදුහාමුදුරු කියනවා ඔන්න ඔය දුස්සීල මහානට හරි කවුරු හරි මේ බුද්ධ ශාසනය මුල් කරගෙන දානයක් දෙනවා කියලා හිතාගෙන දුන්නොත් මම වැඩ ඉන්න කාලේ මට පූජා කරපු දානේ ආනිසංස එදාටත් තියෙනවා. එද කිසිම වෙයකින් ඔබ කලබල වෙන්න එපා. හාමුදුරු කෙනෙක්ට බෑ මේ ශාසනය නැති කරන්න. ශාසනය කියන්නේ හාමුදුරුවත්, තට්ටේවත්, සිවුරවත්, ත්‍රිපිටකේවත්, බෝධියවත්, චෛත්‍යවත් නෙමෙයි. ශාසනය කියන්නේ මගපල. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි මේ ශාසනය කවදා හරි නැති වෙන්නේ මේ manuss ලෝකෙ ඉන්න අන්තිම සෝවාන් ශ්‍රාවකයා නැති වෙච්ච දා. ඒ හින්දා ආනන්ද ඔබ අන්තිමිය වෙන්නේ නැතුව කාට හරි මේක කියලා දෙන්න. පිටුදිනේ ගිහියෙක් හරි සෝතාපන්නෙක් මේ manuss ලෝකෙ හිටියොත් එයාට පුළුවන් තව කෙනෙක් සෝවාන් කරන්න. ඊට ඕක විතරයි පිටුදිනේ ශාසනය නැති අර ටික පිටුදිනේ ශාසනය උදෙසා කවුරු හරි වන්දනාමාන බුද්ධ සත්කාර කරලා ගොඩ යන්න තියෙන කෑල්ල ඒ ටික කරගන්න. ඒකට ගරුසර ගන්න පන්සල උදව් කරන්න. හැබැයි ওই ටික කරලා බේරෙන්නේ නැහැ. මං කියුනේ අසදුස මහදානෙන් බේරුන්නේ නැහැ.